හායි ළමයි අමාත් එක්ක ට්‍රේන් එකේ ගල්පිට යමුද? ඔන්න අපි මහනුවර ස්ටේෂන් එකට නම් අපිට යන්න ගල්පටනේ. ඒ නිසා අපි ටිකටුත් අරගෙන මොන හරි කන්න අරන් එන්න ගියා. අපි යන ට්‍රේන් එක විනාඩි 50ක් පරක්කු වෙනවා. ඉතින් අපි ඕන් ඉතින් ඉඳගෙන ඉන්නවා. ඔන්න ඉතින් අපි යන පොඩි මැණිකේ දුම්රිය. ඔන්න ඉතින් නොහොම අපි ස්ටේෂන් එකේ ස්ටේෂන් 5ක් විතර පහු කරගෙන තමයි ආවේ. ඊට පස්සේ ගල්පඩි ස්ටේෂන් එකෙන් බැහැලා මෙන්න මේ වගේ ඉස්සරහට ඇවිදගෙන යන්න ඕනේ ළමයි. මේ පරිසරේ නම් මාරම ලස්සනයි. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන මෝටර් පයින් යන කාටද? හැමෝම හායි කියන්නේ. හායි. ඔන්න ගලබඩ පාරකින් තමයි ළමයි යන්න තියෙන්නේ. ඔන්න ඉස්සරහට ගියාට පස්සේ අපිට ගලබඩ වෝටර්ෆෝල් එකට යන පාරක් හම්බෙනවා. ඔය වගේ බොරුළු පාරක් ඉස්සරහින් ඉතින් ඉස්සරහට යන්න තමයි තියෙන. අර උඩින් යන්න පුළුවන්. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන පුංචි බව්යාලයකුත් හම්බුණා. ඉස්සරහට ඇදි ලස්සන පූස්යාලයකුත් හම්බුණා. මේ වගේ මීවන එක චූටි කහපාට මලුත් තියෙනවා. මේ අපි යන්නේ තේවතු පහු කරගෙන තමයි දැන් මේ ඉස්සරහට යන්නේ. බලන්නකො මේ කොළපාට පරිසරය. ඔන්න ඉතින් අපේ අයට කන බනින් ඔන්න ඉතින් අයිස් පැකට් තියෙනද කියලා අයිස් පැකටුත් අරගත්තා. ඔන්න ඉතින් අපි ගලබඩට යන ටිකට් ගත්තා. ටිකට් එකනේ රුපියල් 100යි ළමයි. ඔන්න ඔතනදී ළමයි අපේ එක්කෙනෙක් අහනවා නාහමුදි කියලා එතනදී. පිස්සුනේ. ඔන්න ඉතින් ඔය වගේ ලස්සන ගල් අතුරලා තියෙන පාරකින් ඉස්සරහට යන්න ඕන. ඔන්න ළමයි දැන් අපි ඔතන ඉස්සරහටදී ලස්සන පාලමක් හම් වෙනවා. මේක හෙල්ලෙන පාලම කියලා තමයි කියන්නේ. ඔයාලට පේනවා ඇති ඈතින් ගලබඩ ඇල්ල දෙනවා. තව චුටි දුරයි අපිට යන්න තියෙන්නේ. ඔන්න ඉතින් කට්ටිය කියන මෙතන නාමුළු. ඔන්න ඉතින් අපි මේ පාලමත් පහු කරගෙන ඉස්සරහට යද්දී චුටි චිල්ඩ්‍රන් පාක් එකක් හම් වෙනවා. අපේ පොඩි ළමයි දෙන්න ඉතින් ඒ චිල්ඩ්‍රන් පාක් එකේ සේලම් කරනවා. ජීමි නෑ නේ. මේක නෑ තියෙන්නේ. මේ ආනේ නැරඹු මධ්‍යස්ථානය දැක්කද? ගලබඩ ඇල්ල බලන්න පුළුවන් නැරඹු ස්ථාන දෙකක් තියෙනවා. ඔන් අපි එකකට තමයි යන්නේ. බලන්නකො තියෙන ලස්සන ළමයි. අපි ඉතින් ඇල්ලට බැහැලා ෆොටෝ ගහනවා වීඩියෝ ගහනවා දාන්නවනේ ඉතින් ගර්ල්ස්ලා වුණාම ළමයි ඉතින් අපි කෑවා. ඔන්න ඉතින් අපි හබීට කියලා මම බලෙන් බත් කටකුත් කවා ගත්තා. ඔන්න ඉතින් අපි ඉතින් අපේ නිදහස මේ ස්වභාව සෞන්දර්යය සංසාරේ පුරාවට අපිට හිමි වෙන්න ජීවිතේ තිබෙන තුරු ඔබේ තුරු ලෙනලවෙන්න ඉල්ලන්නේ හැම වෙලේ අනේ ඔබ රැක ගන්න මං කරපු සියලු පින් ඔබේ එහෙනම් ළමයි මං ගිහින් එන්නම්. තවත් එකකින් හම්බෙමු.